අපේ ට්‍රින්ක ගමන පටන් ගන්නේ කොටුව රේල්වේ ස්ටේෂන් එකකින්. අපි ගියේ සිකුරාදා නයිට් මේල් එකේ ට්‍රේන් එක කොටුව ස්ටේෂන් එකෙන් පිටත් වෙන්නේ රෑ 9:00ට. අපි සති 3කට කලින් වගේ තමයි සීට් බුක් කළේ. අපි බුක් කළේ වායු සමීකරණය කරපු මැදිරියක්. ඒක එක්කෙනෙක්ට කොළඹ ඉඳන් ට්‍රින්ක වලට රුපියල් 2900ක් වෙනවා. ඔය එන්නේ අපිව පරිස්සමෙන් මේ ගමන එක්කන් යන අපේ යකඩ යකා. එහෙනම් ඔන්න අපි යනවා. මේක හරිම සුවපහසු ගමනක් සඳහාම හදපු මැදිරියක්. සීට් දෙකක් අතර හොඳ ස්පේස් එකක් තියෙනවා වගේම ඔයාලට ෆෝන් charge කරගන්න ප්ලග් පොයින්ට් එකක් වගේම පෝට් එකක් උනත් තියෙනවා. ෆැමිලි එකකට වුණත් බය නැතුව නිදහසේ යන්න පුළුවන් මේ මැදිරිය. රෑ 11 වෙද්දී මේ මැදිරියේ ලයිට් ඩිම් කරනවා. ඒක නිසා පැය 8ක් විතර මේ යන ගමන කිසි මහන්සියක් නැතුව හොඳ නිින්දක් දාගෙන යන්න පුළුවන් ගමනක්. අපි දෙන්නට හොඳටම නිින්ද ගිහිල්ලා දා පොඩ්ඩෙන් බහින තැනත් මිස් වෙනවා. අපි බැස්සේ අග්බෝපුර ස්ටේෂන් එකෙන්. මේ ට්‍රේන් එක ගොඩක් දිගයි. අග්බෝපුර ස්ටේෂන් එක හරිම පොඩි. ඒ නිසා අපිට බහින්න උනේ මෙන්න මේ වගේ කැලේ හරියේ. මේ ස්ටේෂන් එකට කලින් නවත්තන්නේ ගල්ඔය ස්ටේෂන් එකේ. ඒ වගේම අපි අග්බෝපුරින් බහිද්දී පාන්දර 5:00ට වගේ ඇති. දැන් ඉතින් මේතන දැක්කම ගොඩ දෙනෙක් දන්නවා අපි මොකටද ආවේ කියලා. අපි ආවේ කන්තලේ වැවේ කයාකින් කරන්න. අපි ආවා කන්තලේ වැවේ කයාකින් කරන්න. අපි තෝරගත්තේ Blue Boats on the Edge. එයාලම තමයි අපිට ස්ටේෂන් එකේ ඉඳලා එන්න 3-wheel එකක් arrange කරලා දුන්නෙත්. එයාලගේ පැකේජ් කීපයක්ම තියෙනවා. අපි ගත්තේ 1 hour පැකේජ් එක. මෙතන ඉස්සෙල්ල නම් වොෂ්රූම් ෆැසිලිටිස් දීලා තියෙනවා. හැබැයි මීට කලින් කයාකින් කරන්න ආපු අය පිළිවෙලකට පාවිච්චි කරලා නැති නිසා දැන් ඒ ෆැසිලිටි එක නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ පහසුකම දියුණු වේවි කියලා. ඒ දේවල් කොහොම වුණත් අපේ ෆස්ට් කයාකින් එක්ස්පීරියන්ස් එක නම් සුපිරි. අපි කයාකින් කරන්න පටන් ගත්තේ උදේ 6:00ට. මම ඔයාලටත් රිකමන්ඩ් කරන්නේ උදේ වරුව තමයි. උදේ පරිසරය හරිම රිෆ්‍රෙෂ්, ඒ වගේම හරිම නිදහස්. අපි ගියපු දවසේ උදේ වැහි වලාකුළු තිබුණ නිසා ලස්සනට ඉර පායනවා නම් දකින්න ලැබුණේ නැහැ. අපිව මේ ගමන එක්කගෙන ගියපු ගයිඩ් නම් හරිම හොඳයි. අපිට ටිකක් මේක හුරු වෙනකන් අපිට ලොකු සපෝට් එකක් දෙනවා. අපිට මේක වැඩි හුරු නැති නිසා වෙන්නේ නැති. ටිකක් දුර යනකොට කොන්දේ කකුල් දෙකයි නම් රිදෙන්න ගන්නවා. ඒක නිසා අපි ලොකු දුරක් ගියේ නැහැ. හැබැයි අපිට ගයිඩ් කිව්වා තව චුට්ටක් එහාට ගියාම හරි ලස්සනයි අපි යමු කියලා. ඒත් ඉතින් අපේ තිබුණු ශාරීරික අපහසුතාව නිසා තමයි අපි ආයේ හැරිලා ආවේ. නැත්තම් එයා අපිට ලොකු සපෝට් එකක් දෙනවා මේ සුන්දර අත්දැකීම විඳින්න. Sunshine.
එක්ක මේ කයාකින් ගමන යන ගමන් මේ වැව ගැන ටිකක් කතා කරමු. හබරනේ ඉඳලා තිකුණාමලයට යන ඕනම කෙනෙක්ට අනිවාර්යෙන් මේ කන්තලේ වැවේ ලස්සන බලන්න පුළුවන්. මොකද මේන් රෝඩ් එකේ තියෙන නිසාත් මේකේ තියෙන ආවේනික පරිසර පද්ධතිය නිසාත් බලාගෙන ඉන්න හිතට නිදහසක් දැනෙන සුන්දර දර්ශනයක් තියෙනවා. එක එක කාලවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න ආපු සංචාරකයෝ ඒ ගැන තියපු සටහන් වල කන්තලේ වැව අනිවාර්යයෙන්ම මහත් වර්ණාවට ලක් කරලා තමයි ලියලා තියෙන්නේ. මේ වැවට ජනප්‍රවාදයේ එන එක ඉතිහාසගත කතා තියෙනවා. ඒව අතරින් මහසෙන් රජතුමා කරපු වැව් 12න් එකක් කියලා කියන එකත් ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ වගේම මහා වංශයේ සඳහන් වෙන දෙවන අක්බෝ රජ සමයේ ඉදි කරපු ගන්තලා වැව කියන්නේ මේකට කියලාත් කියනවා. දේවල් වලට හේතු වෙන පුරාවිද්‍යාත්මක සාධක තියෙන බවටත් සඳහන් වෙනවා. පසු කාලීනව ලන්දේසි තමයි මේ වැව නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. මේ වෙනකොට මේ කන්තලේ වැව වාන්දුරට 10කින් සමන්විත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ කයාකින් ඇඩ්වෙන්චර් එක ඉවර කළා. ඊට පස්සේ අපි ට්‍රින්කෝ වලට යන්න ට්‍රින්කෝ වල බස් එක ගන්නේදී තමයි මේ මෙතන අපි කයාක් කරන තැනම තියෙන මෙන්න මේ කඩේ හම්බුනේ. අපි ඉතින් හිතුවා උදේට කාලා යන්න. ඇත්තටම මේ කඩේ වැව් මාළු එක්ක මේ බත් එක හරිම රසයි. ඔයගොල්ලෝ කයාකින් කරන්න ආවොත් අනිවාර්යයෙන්ම මේ කෑම එකේ රස බලන්නත් අමතක කරන්න එපා. අපි දැන් මේ ඉන්නේ අග්බෝපුරනේ. අපි අග්බෝපුරේ ඉඳන් ට්‍රින්කෝ වලට ගියේ බස් එකේ. ඉතින් අපි යන්න ඕනේ පැත්තට බස් එක ගන්න. අපි ටික දුරක් පයින් එන්න ඕනේ ට්‍රින්කෝ පැත්තටම. ඒ කියන්නේ කන්තලේ ටවුන් එක පැත්තට අපි එන්න ඕනේ ටික දුරක් පයින් ඇවිදගෙන. ඉතින් ඒ එනකනත් අපි මේ වැවේ ලස්සන බල තමයි ආවේ. කොහොම හරි අපිට අග්බෝපුරේ ඉඳන් ට්‍රින්කෝ වලට යන්න විනාඩි 45කටත් වැඩියෙන් ගියා. ඒ වගේම මේ බස් එකේ ටිකට් එක එක්කෙනෙක්ට රුපියල් 200ක් වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්නේ අපි ට්‍රින්කෝ වල කොහෙද ගියේ, අපි ට්‍රැවල් කරේ කොහොමද, ඒවට ගිය කොස්ට් එක කොහොමද වගේ දේවලුත් එක්ක. එහෙනම් අපි ට්‍රින්කෝ වලදී හම්බ වෙමු.